හරි උල්ලේ කියන්නේ. උල්ලලිය දන්නේ නෑ. නැහැ. කුල්ල පෙනේ වාගේ කියන්නේ. කුල්ල පෙනේ කුල්ල වගේ කියපන්. මොන? තියෙන්නේ ස්වාමීනි. කොයි මොකද? කොයි නෑ? කොයි නෑද? මොනවද? යතුගේ ගිහින් බබට කිව්වේ ඕන නෑ කියන බල. අයියෝ. බයි වෙච්ච බයි විල්ල බල. ඕම් නෑ කියන. මෙතන ඉන්න ඔබ අපිව බයි කරන්නේ මෙතන. දැන් ඉතින් දැන් අත ඔබතුමාට තන ඉතින් පෙනේ ගල්ලා නේ. මට බයි හිතුණා. ඔව්. මම නියනේ බලන්න දෝම්. අනේ. ඔබ නියනේ බලන්න බැලුවා. බැලුවා පන්දමක්. පන්දමදී සික්කබලා. නෑ කරුවනේ. හරුවලේනේ. ආතරනේ. ඔව්. පන්දම නෑ. දැන් මං නියනේ කොහමද කොම්පියුටර් ගාලා කළා නියනේ ඉතින් පන්දම හොයනවා. ඔව්. ඔබ දැන් වටපිටාවේ අතපතක පන්දම හොයනවා. පන්දම රන් එනවා. තව කෙනෙක් කියනවා මම හිතන්නේ වතුර හරවන්න. තව කවුරු හරි ඉනෝ? නෑ. එහෙනම් නයා පන්දම අරගෙන මාව හොයනවා. අපේ අම්මෝ කෙරින කෙමර මෙතන ගම්පපල්ල යකෝ. නෑ පන්දමරන් මූ වෙනවලු. අනේ වාසේ ඇතුති. යකෝ වගේ පුරු බීගල් දුවන්න එපා බල. දෙවිය. සමු අපදුව. අපුඩබෝ. අල්කටගේ පහසෙන් අපේ පූජා දුකුමාරි ආවේ නෑ තාම. යෝගාගේ මේ මනුස්සයෙක් කතාව එක තව දුණා. වෙනද නම් අපි රාජමණ්ඩල පිළිදෙනකොට මයි දුකුමාරි අපි පිටිපස්සේ එනවනේ. මේ යන්න කියලා බලන්න පූජා කුමාරි මොකද කරන්න කියලා බලන්න. මේ මෙහාට පොඩ්ඩක් එන්නකෝ. මේ පහසෙන් ගියාට කමන්නේ එක එක දේවල් එහෙම කියනවා හැම නෙමෙයි දුකුමාරිට. පුදුමතර නික්මරි කියන්නගෙද. මේ බාදරපති. බෑඩෙන්ද. අන මන දේවල් කියන්න එපා. පියනු මෙන්නු දෙන්න සතුටුදල ඉන්නගෙන හැකි එක්වලින් එන්නේ කිව්වා කියන්න. නෑ. මේ මහසෙනදී මෙහාට පොඩ්ඩක් මේ දුකුමාරි මොකද කරන්න කියලා බලනවාද ගිහිල්ලා පොඩ්ඩක්. නෑ බාදරපති. බෑඩ වරකෝ. ඉතින් මේ යනකොට මගේ ආන්නාර මගුල් අධිපතක් යනවනේ. කොට්ටියට. කොට්ටට මෙට්ටයි ආන්න හරියට හරි. ඔව් නෑ කපුව නෑ. අලුත් කොම්බෝ කියන්නේ පරණ එක ගේන්නද? අලුත් එක හොඳ. පරණ එක මල කාලා. පලේ. ඉක්මන් කරගෙන බලන්න මොකද කරන්න කියලා. හැකි ඉක්මන් ගෙන්නේ කිව්වා කියන්නේ. අයියෝ තනි ස්වාමීනි මටත් ඒක පොඩ්ඩක් කතාවනේ. මේ මනුස්සයන්ට මේ කතාවට කියන බලන්න. නැත්නම් කවදාවත් අපිත් එක්කලම සතුටුදල නෑ විදිහේ නේ. කලි හේතුවක් කරනම බලමු මොනවද කියලා කියලා නේද කොහොමද කොහොමද නේද? ඒක නේද? හරි. මේ කියනකොටම නමස්කාරය පියාණනි. අදුව නමස්කාරය මෑණියනි. දු පූජා. ඒ විරුද්ධ වගේ අපිත් එක්කලා රාජමාලිගාවට නාබේ. අනේ පියාණනි අනිකෝත්තගේ මට අද පුතුම පාළුවක් තනිකම දෙන්න පියාණනි. ඒකයි මම උඩුමහන් තලාවට වෙලා පොඩ්ඩක් හිටියේ පියාණනි. මේ හඬුකෝ අපිට පාළුවක් තනිකම දැනෙච්ච හැම මොහොතකම අපි කරන වැඩේ දන්නවනේ. මේ රාජමාලිගාව වුණ තරම් රංගන ශිල්පී ඉන්නවා. අපි කෙනෙක් ගිනවා. සංගණයක් බැලුවා. අපි දිනු දවසට නුනා. ඒකනේ හේතු කාරණාව. එතකොට දීපී වාටත් කියන්න අමතකුණා. ඊයේ පෙරේද මහදරපති අර පුද්ගලයා තේබිය සුනිත් කියන පුද්ගලෙක් ආවා. එයා මේ ජාතියේ යම්මන කුලයට ආගමකට ගැලපෙන කෙනෙක් නෙමෙයි. ඒ දරුවා කුල හීනේ. ඒ දරුවා කුල හීන දරුවෙක්. ස්වාමීනි මොන අපිට මේ ජාතියේ යම්මේ වැඩක් නැහැනේ. හැබැයි ඉතින් රංගනයේ පුදුමාකාර හැකියාවක් තියෙන්නේ. ඒ නිසා තමයි මේ පුද්ගලයාම තෝරගත්තේ. කොච්චරද නේද මහසෙනදුපති. අදට බලමුද සුනිත් කියන ලස්සන රංගනයක්. එහෙමද ඉතින් මහතරපති අපේ ජාතියෙන් යම්මේ වැඩක් වෙන්නේ නැහනේ. අපේ රාජකාරිය කෙරෙන ඉතින් අපි නවත්තලා තියෙන්නේ. ඔව් ස්වාමීන් මහතරපති හොඳයි හැකියින් වෙන සැකරෙන්නේ. ඉක්ම කළේ මහසෙනදුපති. දේවී මං ඒකට කිව්වේ ඒ පුද්ගලයා මේ රංගනයේ හරිම දක්ෂයි. ඒක තමයි. ජාතියෙන් යම්මට ගැලපෙන්නේ නැහනේ. ඒ දරුවා කුල හින දරුවෙක්. බොහොම ලැජ්ජාවක් දීවි. නමස්කාර වේවා මහරජතුමනි වෙනහත හොඳයි අපේ ජයශ්‍රී මාර්තුමනි හදිසියම අවකදෙමේ පුදාම හදිසිය කැදෙමේ වෙන මොකටවත් නෙමෙයි
අපි සියලු දෙනාම මොහොතකදී සතුටු කරන්න. එහෙමද මහත්මනේ? එහෙමනම් මට පුළුවන් හැටියට හොඳයි. ඔබට අවසර දෙනවා. ඔබට අවසර දෙනවා. මහත්මනේ ඉතොරින්දරාජ මාලිකා දිලගිරි මොතොනේ ඉතොරින්දරාජ सुनित अतुल मालिकවට අරගෙන ගිහිල්ලා කාවුන් ටික දෙන්න. එහෙනම් මාර්ගවලදී මට යන්න අවසර. දෙවිනවත්ස මට අවසර. මොජ කුමාරිකාවනි මට අවසර. මේ මම කිව්වා නේද? බලන්න කොච්චර ලස්සන රංගනයක්ද කියලා. අක්ක පසඟ ඒ වගේම දුව පූජා පියාණනේ මොකද මේ කල්පනා කරන්නේ? දුව පූජා මොකද? සුවිදු බලාගෙන ඉන්නේ. නෑ ඇත්තටම ඒ සුනිත්ගේ රංගනය හරිම ලස්සනයි නේද? ඒක තමයි මම කිව්වේ පාළුවක් දරිකම නැතිච්ච වෙලාවට. තව කොච්චර ඉන්නද අපේ රාජමාලිගාවේ? ඔතන දැක්ක රංගන ජීල්පිනියෝ. හරි එහෙනම් දුව යන්න අතල් මාලිගාවට. දේවිය දුව කුමාරිතකල යන්න. අද ස්වාමීනි. බාදරපති මොහොතකට අතර යක්. බලන්නකෝ මෑණියනි සුනිත්ගේ රංගනය හරිම ලස්සනයි හරි වගේනේ. අතරපති අම්මකාරේ කුඩා පතිරුපුඩ කියලා නඩු සිල්පේ අඳුපාලා ඊක තමයි මහදරදී මං කියන જાතියෙන් ජම්මෙන් අපිට වැඩක් නැහැ. බලන්නකෝ රංගනේ කොච්චර ලස්සනද ඉදිරිපත් කරාද කියනවනේ. හරි ඒත් මහා සේනාධිපති මට පොඩි අමුත්තක් දැනුණා. අපි දුව කුමාරි ගැන. ඒක බොහොම හැවිල්ලෙන් බැලින්නේ බොහොම ආසාවෙන් මේ රංගනේ දිහා බලාගෙන හිටියා. ඔව් මොනවා ඉතර පොඩ්ඩක් නෙවෙයි හැබැයි මම එක දෙයක් කියන්නම්. අදින් පස්සේ මේ මොහොතේ පස්සේ මහසරපති මගේ දූ කුමාර ගැන ඇහ ගන්න ඉන්නෝනේ. එහෙමද? අනිකයන්ගේ කලබසෙන්ද ඉක්ම ගිහලා තියෙන්නේ. ඒව එන යමුකෝ අතුල් මාලිගාවට මහසරපති රෝදේ ආකාරයට දෙද කරන්න බෑ. අද නින්ද. අන්න ඒ විදිහට තවත් කාලයක්